අද අපි ඉදිරිපත් කළා පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ මුල් කියවීම අද තිබුණා. ඉදිරියේදී ඒක දෙවන සහ තුන්වන ක්‍රියාවට අරගෙන එය නීතිය බවට සම්මත කරනවා. ඒක නීතිය බවට සම්මත වුණාන් පසුව එතන ඉඳලා කිසිම අයකට එම විශ්‍රාම වැටුප හිමි වෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මේ පනත සම්මත වීමට පෙර ලබාගත් විශ්‍රාම වැටුප වලට අගතියක් වෙන්නේ නැහැ. ඒව නැවත ගෙවන්න ඕනයි කියලා එකක් මේ පනතේ නැහැ. මේ පනත සම්මත වුණ දිනේ සිට සිද්ධ වෙන දේ තමයි විශ්‍රාම වැටුප් ගෙවන එක නවත්තන එක සියලු දෙනාට. ඒක තමයි රටේ නීතිය බවට පත් වෙන්නේ. අපි මේක ගේන්න හේතුව තමයි මේ රටේ දූෂිත දේශපාලන සංස්කෘතිය විසින් හැම විටම තමන්ට වරදාන වරප්‍රසාද බෙදා ගන්නා ක්‍රමවේදයක් තිබුණා. ඒ නිසා විශේෂ මහජන විරෝධතාවයක් තිබෙනවා. මේ අවුරුදු 5ක් රැකියාව කරලා ඒකට විශ්‍රාම වැටුපක් ගන්න එක. මක් නිසාද සාමාන්‍ය රජයේ සේවකයෙක් වුණොත් වසර ගණනාවක සේවයෙන් කොන්දේසි ගණනාවකට මුණ දීලා තමයි ඔවුන්ට විශ්‍රාම වැටුපක් හම්බ වෙන්නේ. මේ විශ්‍රාම වැටුප ගැනීමේදී ඔවුන් කිසිම ආකාරයක කන්ට්‍රිබියුෂන් එකක් කරන්නේත් නැහැ. නමුත් අවුරුදු 5ක් පමණක් ඉඳලා විශ්‍රාම වැටුපක් ගන්න තත්ත්වයක් තිබුණා. ඉතින් මේ නිසාම තමයි අපි අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ඇතුළත් කරේ අපි මේ විශ්‍රාම වැටුප් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අහෝසි කරනවා කියන කාරණාව. ඔබ ඒ වගේම දන්නවා මිට මාස කිහිපයකට පෙර විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යම් ප්‍රමාණයකට ඉවත් කිරීම වැටුප පැහැර ඒ පනතත් අපි සම්මත කළා. ඉතින් මේකෙන් පෙන්눔 කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු එකින් එක ඉටු කරමින් අපේ ගමන යනවා කියන කාරණාව. ඉදිරියේත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව දේවල් අපි එහෙම කරනවා. මේක අපි නිකන් හිතලුවක් වශයෙන් කරන ගන්න නෙමෙයි ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දෙයක් තමයි කරන්නේ. ඉතින් මේ දේ සිද්ධ කරාන් පස්සේ අපි විශ්වාස කරනවා එයින් ජනතාවට අපි දුන් පොරොන්දු ඉෂ්ට වෙනවා. භාණ්ඩාගාරයට යම් මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. සහායක සාධාරණයි කියන එක තමයි තිබෙන්නේ. දැන් මේක ඕන කෙනෙක්ට අධිකරණයට යන්න පුළුවන් මේක ව්‍යවස්ථා විරෝධී නම්. නමුත් අපි රජයක් වශයෙන් ඉන්න ස්ථාවරය තමයි මේ විශ්‍රාම වැටුප අපි දීපු පොරොන්දුව මත අහෝසි කරන්න ඕනේ කියන කාරණාව. යම් හේකින් යම් මන්ත්‍රීවරයෙක්ට මේ විශ්‍රාම වැටුප නැතුව ජීවත් වෙන්න අහේනිකම් අපහසුතාව මොනවා හරි අමාරුකම් තියෙනවා නම් ඒක ඉතින් රජයෙන් වෙනම ඉල්ලීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ മന്ത്രിවරයා දිහා බලලා උන්ට ඒ අවශ්‍ය ආර්ථික සහන අවශ්‍ය නම් ඒක කෙරෙන්නේ කොහොමද කියන එක පසුව සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් අයිතිවාසිකමක් වශයෙන් වරප්‍රසාදයක් වශයෙන් ලැබෙන්නා වූ මේ විශ්‍රාම වැටුප ඇත්තටම ජනතා විරෝධී එකක්. අවුරුදු 5ක් විතර ඉඳලා මේ ගන්න එක. ඒ හින්දා තමයි අපි ඒක නවත්තන්න කල්පනා කරලා තිබෙන්නේ.